මේ උරත් තියෙන්නම ගහනවා නේද? මේක తీරන ගාවියන්නේ. ඒකත් බරක් කල්ලා නෑ. ඔකත් කියන්න දානවා යනවා. ඉන්න ඒකත් අල්ලනවා. ඔක අර මුල ඉඳන් තියෙන විදිහ තමයි තියෙන්නේ. ආ අතනින් ගලවනවා කියලා ආයෙ වැටෙන්නේ නැහැ. අර එක අල්ලගෙන ඉන්න. අපිට ක්‍රමයක් නෑනේ. පොල්ලක් දාලා තිබ්බා මේ නැදි මේ සයිඩ් එකට එන්න ඔයා කියන හරි කියලා රින්ගවන්නේ. බස්සන්න. ඔය අර වැටකෙලින් එක්ස්ට්‍රැක්ට් එකක් දාලා බර අර මොකද වෙල්ඩින් පාරක් ගන්නවා. රින්ගවන්න කියන්නේ ඒක. ඒකම හරියටම හරි. රින්ග වල වෙල්ඩින් ගන්න බැරි නම් මේක වට කරලා කොන්ක්‍රීට් එකක් දාන්න බරට ඒක මම ආයෙ නේද? මම බස්සලා. අපි ඒක තාවකාලික. නෑ වෙල්ඩින් කරනවා නම් අතට බස්සලා වෙන්නේ. වතුර ගල් කැටයක් වගේ දානවා ලණු වගේ. දාලා ඊට පස්සේ අපි මේ ඒකේ ලයින් එකේ උඩ බලන්න. හරියටම හරි. ඒ එච්චරින් මුස හරියට. අඩි 12ක් නෙවෙයි. අඩි 12ක් තාම මේක හරියට නේ. ගලක් දාන්න බලන්න ගැඹුරු කොච්චරද. මේ ලණුවක් ඇදලා හෙට දවල් අඩි ගෑනකට දාලා එතනින් පස්සේ අඩි 6ක් විතර හිතාගත්තා කියන්නේ. ඊට පස්සේ අපි මෙතන ස්කවුට් එකක් ගාලා නවනස්. හැබැයි මඩ වගේ ගොඩක් තුනක් පහිනවා. ගොඩක් පහිනවා. පහිනකම් ගහන්න ඕනේ. එතන බ්‍රහ්මස් කියන්නේ ගල් ගොඩ තියෙනවා. අර පාලගේ බර ආරම්භ වෙනවා මේ අර ස්ටෑන්ඩ් එක. පාස් කරනවා. ඔව්. ඒක පාස් කළා හරි ඒකට මොකක්ද පොත්තට පාස් කරනවා. මේක පාස් කරනවා. දැන් හිතන්න කොටිය මොකද? නාල ඒක මොකද අර බර. මෙතන තියෙනවා. අඩිය මේකේ තියෙනවා. හරිද? ඒක ගැඹුර යට රවුන්ඩ් එකනේ තියෙනවා. කට්ට ගලවන්න ඕනේ. ආයෙත් කොට පුළුවන්. එහෙම කරුවා ඒ බයිසිකල් එකට යන්න කියලා. මොකද බලන්න බඩුනේ. බඩු එකක් කරේ. ආවා බලන්න. මේ බලන්න මේ පීඩනේ නවත්තන්න ඕන ඔතේ වෙන කොට. මේ පීඩනේ තව ගැලෙනවා වැටෙන්න පුළුවන්. පීඩනේ අඩු වුණා. ගල් පිටියේ මේ ෆවුන්ඩේෂන් එක කොහොමද පීඩනට ගන්නේ කියලා අර වගේ තාවකාලික අතන මෙන්න මේ ස්ටෑන්ඩ් එකට එකක් අපි හිතමු කොහොම එකක් පොළොවට ගහනවා කිව්වොත් අනේකට බර එනවනේ
వంట